මා ඔබට පෙන්වලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ මේ හෙළබිමේ පහළ වූ උතුමෙක් කියන එකට සාධක මේ ඊ타ත්ම පැරණි හා ශිලාලේඛනවල තියෙන සාධක බොහෝ කාරණා තිබෙනවා. එයින් මම කිහිපයක් අවස්ථාවේ සහ කාල වේලාවේ හැටියට පෙන්වලා දෙන්නට කැමැතියි. මෙතන මේ ගල්ගමුවේ කඳුරු වැව අසල තියෙනවා සෙල්ලිපියක් පරුමක සමුදහ ලෙනේ කොණගම නම කරපිතේ අද කරේ. මේ ගෞතම බුදුරජාණන් වහන්සේට නෙමෙයි කොණගම බුදුරජාණන් වහන්සේට පූජා කරපු සෙල්ලිපියක්. කොහෙද තියෙන්නේ? ගල්ගමුවේ. මේවා කියවලා බලන්න. මේවා කියවලා බලන්නට ඕනේ. එහෙම නැත්නම් මාදුරුවය අල්ලා කුඹරෙහිට ගියාම එතන තියෙනවා කස්සප බුදහ මඩ මතයේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පූජා කරපු ලෙනක් තිබෙනවා. එතකොට දඹදිව මෙහි නොවේ නම්, ඔජදීපේ, වරදීපේ, මණ්ඩදීපේ මෙහි නෙවෙයි නම් මේ කොණගම බුදුරජාණන් වහන්සේට කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාට මේ පූජා කරපු සෙල්ලිපි මේ ලෙන් විහාර මේ නාමයන් කොටපු ඒ විහාර තිබෙන්නට කොහොමද? හේතුව තිබෙනවා සරියුත් හිමියන් ඇතුළු බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රාවක සංඝයාට පූජා කරපු ලෙනක් භගවත ගොතම සමනේ මොගලි පුත තෙරහ සරිපුත තෙරහ පුස තෙරහ පුන තෙරහ සදි විහරිය අගත අනගත චතුදිස සගස දිනේ පරුමක අබේ පුත පරුමක එරක. මේක පරිවර්තනය භගවත් ගෞතම ශ්‍රමණයන් බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන්, සරියුත් තෙරුන්, පුස තෙරුන්, පුන තෙරුන්, කියන්නේ පුන තෙරුන්. වැඩ සිටි තැන වැඩි නොවැඩි සතර දිසාවේ සංඝයාට ප්‍රධාන අභේපුත් එරක විසින් පූජා කරන ලදී. ගෝනගල පර්වත ලිපිය. මේ ලිපි අධ්‍යයනය කරන්න ඕනේ. මේ ලිපි කියවලා බලන්න ඕනේ.